කොහොමද ඔයාලට ඉතින් අදත් ගොඩක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා මගේ YouTube channel එකට. විශේෂ කියවීමක් තියෙනවා. කාඩ්ස් 3ක් තියෙනවා 1 2 3 වශයෙන්. කියවීම කරන්නේ ඔයාගේ අනාගත සහකාරයා හෝ සහකාරිය ගැන දැනගන්න ඕන දේවල් මොනවද? අපි බලමු. කියවීමෙන් අනාගත සහකාරයා හෝ සහකාරිය ගැන ඔයාලට මොනවද දැනගන්න හම්බෙන දේවල් කියලා. කාඩ්ස් 3ක් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා කාඩ්ස් 3න් තෝරගන්න ඕන විදිහ. මනස සංසුන් කරගෙන ඔයාලා කැමති එක කාඩ් පතක් තෝරගන්න අනිවාර්යයි. හරි. මම යනවා කියවීමට. පළවෙනි කාඩ් එක මේක මෙන්න ඔයා තීරුවා නම් පළවෙනි කාඩ් පත ඔයාගේ සහකරු හෝ සහකාරිය ගැන දෙයක් හෙළිදරව් වෙනවා ඔන්න. එයා ගොඩාක් සතුටින් ඉන්න කැමති කෙනෙක්. හරිද? ඒ කියන්නේ මොන ප්‍රශ්නයක් මොන දේවල් කියන්නේ මොන තරම් ප්‍රශ්න තිබ්බත් එයා කැමති ඒ දේවල් ඉවසගෙන දරාගෙන බොහොම සැහැල්ලුවෙන් ඒ දේවල් වලට විසඳුම් හොයමින් හොඳ විදිහට hina වෙලා ඒ දේවල් වලට පිළිතුරු හොයනවා කියලා කියන්නේ අන්න එහෙම බොහොම සැහැල්ලුවෙන් ඒ දේවල් බරපතල විදිහට ගොඩක් ගන්න නැතුව බොහොම සරලව ඒවා දේවල් වලට පිළිතුරු හොයාගෙන යන ගමනක් තමයි ඔන්න ඇයට හෝ ඔහුට තියෙන්නේ. ඉතින් එමයි කියලා අර මෙයා මේ ප්‍රශ්න විහිළුවට ගන්න කෙනෙක් නෙමෙයි. මෙයා අර හැම ප්‍රශ්නයකම යථාර්ථය දකිනවා. එතකොට එයා අර ලොකු කලබලයකින් යන ගමනක් නෑ මෙයාට. කියන්නේ මෙයාට තියෙන්නේ සැලසුම් කළ ගමනක්. එයා දන්නවා යන්න ඕනි පිළිවෙල, යන්න ඕනි දිශාව. කවද තෝරගන්න ඕනි, කවද අතහරින්න ඕනේ, මොන අවස්ථාවේ මොන විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේද කියලා එයා දන්නවා. එයා ගාව තියෙන හැම දෙයකටම සැලැස්මක්. ඒ කියන්නේ එයා ගොඩාක් අනාගතය ගැන හිතනවා. එයාගේ අතීතය තුළ එයා ගොඩාක් දේවල් අත්හදා බැලීම් කරපු කෙනෙක්. අතදා බැලීම් එක්ක මේ දවස්වල ඔයා හොයාගෙන නම් ඉන්නේ පොඩි ප්‍රශ්න ටිකක් පෙන්වුම් කරනවා. ඉතින් ඒ දේවල් වලටත් එයා බොහොම සැලසුම් සහගතව හොඳ ක්‍රියාමාර්ග ගනිමින් ඒ දේවල් වලට හරි විදිහට පිළිතුරු හොයමින් ඉන්නවා සහ ගොඩක් සැලසුම් තියෙන කෙනෙක්. ඒ අතරින් ප්‍රධාන සැලසුම් කිහිපයක් තියෙනවා. කොට හොඳ ගමනක් යත් එක්ක යන්න පුළුවන්. බය නැහැ යත් එක්ක යන්න. එහෙම කෙනෙක් යා. බය වෙන්නත් එපා එහෙම කෙනෙක් එක්ක ගමනක් යන්න. මොකද අනාගතේ සුබයි වගේ කෙනෙක් එක්ක ගමන පටන් ගත්තොත් කියලා ඔන්න ඉෂ්ට දේවතාවුන් වහන්සේලා පණිවිඩ දෙනවා. දිව්‍යමය ශක්තියින් මේ විදිහට පණිවිඩ දෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මෙයාගේ මේ ගමනේ ගොඩක් අභියෝග තියෙනවා. එයා අතීතේ ගත්තත්, වර්තමානයේ ගත්තත් සහ ඉදිරියේ ගත්තත් එයා දන්නවා ප්‍රශ්න වගේක් මෙයාට එන්න තියෙනවා. හැබැයි එයාට නොපෙනෙන දේවල් කිහිපයකුත් තියෙනවා. සමහර විට ඒ දේවල් ගැන ඉංගී ඔයාලට දැනගන්න හම්බෙන්න පුළුවන් ඉදිරි කාලයේදී. ඉතින් බොහොම සාර්ථක බොහොම සුබවාදී ගමනක් යන්න පුළුවන් කෙනෙක් තමයි ඔන්න ඔයාගේ අනාගත සහකරු හෝ සහකාරිය. ඒ වගේම මෙයා ටිකක් පිළිවෙලට අඳින්න කැමති කෙනෙක්. හැමෝම ඉතින් කැමති. නමුත් මෙයාගේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙයා හරීම පිළිවෙලයි. මෙයා හැමයි. කියන්නේ මොන තරම් ප්‍රශ්න තිබ්බත් එයා ඔළුව අවුල් කරගන්නේ නැහැ කියලා මම කිව්වනේ. එතකොට හැම තැනකදීම පෙන්වන්නේ මෙයාගේ පිළිවෙල. මෙයා එහෙම කෙනෙක්. ඉතින් හරිම ආදරණීය ගමනක් යන්න පුළුවන් කෙනෙක්. ප්‍රශ්න බාධා මං කිව්වේ අභියෝග ගොඩාක් මැද්දේ ආපු ගමනක් තියෙන යාට. එයා දන්නවා ඉදිරියට මුහුණ දෙන්න ඕන විදිහ. ඉතින් එහෙම කෙනෙක් එක්ක යන්න ගමනක් යන්න අනාගතය වෙනුවෙන් සැලසුම් කරන්න ඔයා බය වෙන්න එපා. ඉතින් ගමන සුබයි. ඒ ගමන යන්න සහ අනාගතය ගැන පරිස්සම් වෙන්න. මොකද යම් තැනක් තියෙන ඔබට නොපෙනෙන තැනක්. ඉතින් ඇය යන ඔහු යන ගමන ඉතින් අවදියෙන් යන නිසා ඔබට මේ දේවල් අනිවාර්යෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් දැනගන්න ලැබෙවි. ඉතින් ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ඔබ ලැබෙන්න ඕනේ. ඉතින් සුබ ගමන්. ඉතින් ආදරණීය ගමනට දෙවියන්ගේ ආශිර්වාදය ඔන්න ලැබුණා කියලා තමයි දෙවියන් විසින් ඔයාලට ආශිර්වාද කරමින් පණිවිඩ දෙන්නේ. හරි. ඒ පළවෙනි කියවීම. අපි යමු දෙවෙනි කියවීමට. ඔබ තේරුවද දෙවෙනි කාඩ් පත? අපි බලමු. මම දැක්ක එක්කෙනෙක් දාලා තිනා කමෙන්ට් එකක් මම තෝරන්නේ දෙවෙනි කාඩ් එකමයි කියලා. මට ආව මතක් වුණා. මට නම් මතක නෑ. හැබැයි මම ඒ කමෙන්ට් එක දැක්කා. හරි. හරි. මෙන්න දෙවෙනි කාඩ් එක. ඔයාගේ අනාගත සහකාරයා හෝ සහකරු. ඔහු ඇය. ඉතින් බොහොම කීර්තිමත් කෙනෙක් වෙන්න ඕනේ. හරිද? ඉතින් ධනය අතින් ගත්තොත් නම් තරමක ධනයක් තියෙන කෙනෙක්. ඔබ ඒ වගේ කෙනෙක් ලැබලා නැත්නම් ඔන්න ඔබට ලැබෙන්න නියමිතයි ඒ වගේ කෙනෙක්. ඒ වගේම මෙයාත් ගොඩාක් සතුටින් ඉන්න කැමති කෙනෙක්. හැබැයි ටිකක් සතුටු කරන්න නම්
වෙලාවක් යනවා. ඒ කියන්නේ මෙයා සතුටින් ඉන්නේ. හැබැයි ආ සතුටේ අර අපි කියන්නේ උපරිම ජොලියේ ඉන්න ඕනේ කියලා. ඒකට මෙයාට ටික වෙලාවක් ගත වෙනවා. එහෙමයි කියන්නේ. එයාට සතුට දැනෙනවා. හැබැයි එයාට දැනෙන විදිහ සතුටක් එන්න ඕනේ. උපරිම ජොලියේ ඉන්න. එයා එහෙම කෙනෙක්. ඔයාගේ එයත් එහෙම කෙනෙක්ද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මෙයාගේ ජීවිතය ගත්තොත් එහෙම මේ මං හිතන්නේ මෙයාට පරම්පරාවෙන් උරුමුණු දේවල් ගොඩක් ඇති. සමයාගේ කෑම භෝග කෑම බීම රටා වුණත් ටිකක් සාමාන්‍ය කෙනෙක්ට වැඩිය ඉහළ විදිහට එයා ගන්න කැමති. ඒ වගේම ඇඳුම් පැළඳුම් රටාව ගත්තත් ටිකක් එයාටම ආවෙනික විච්ච විදිහක් තියෙනවා. එතකොට ගොඩක් දුරට හරිම අර අපි කියන්නේ දැඩි තීරණ ගන්න කෙනෙක් නෙමෙයි මෙයා. සරලව එයාගේ තීන්දුව తీරන එයා ගන්නවා. හැබැයි මධ්‍යස්ථයි හැම දෙයක් ගැනම එයා ලොකුවට හිතනවා. හැම දෙයක් ගැනම ලොකුවට හිතනවා. ඉතින් හැම දෙයක් ගැනම බොහොම කල්පනාකාරී වෙන කෙනෙක්. තමන්ටම කියලා දෙයක් එයා උපයගෙන තියෙනවා. තමන්ටම කියලා දෙයක් ලැබිච්ච දේවල් තියෙනවා. එතකොට මං කිය පරම්පරාවෙන් ආපු දේවල් වෙන්න ඕනේ. මෙයාගේ දුරාතීතය ගත්තොත් එහෙම ලොකු දෙයක් තිබ්බ කෙනෙක් නෙමෙයි. මෙයාගේ දුරාතීතය. එතකොට සමහරට පරම්පරා ගානක අපසට යන්න පුළුවන්. සහ මෑත කාලේ යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ කෙසේ වුණත් මේ හැම ප්‍රශ්නයක්ම මෙයා අර කලින් කිව්වා වගේම එයා දන්න ප්‍රශ්න විසඳන හැටි. හැබැයි පොඩ්ඩක් එයා අර ප්‍රශ්නයක් උඩම හිතේ තියන් ඉන්න බලනවා. ඒ කියන්නේ කාගෙන් හරි වැරද්දක් වුණොත් එයාගේ වැරද්දක් වුණා කියන අන්න එහෙම අඩුපාඩු ටිකක් තියෙනවා. ඒ වුණාට එයා ඒක මුණින් පෙන්නන්නේ නැහැ. එයා ඒක මුණින් පෙන්නන්නේ නැහැ. එතකොට එයා කරන සමහර ක්‍රියාවන්ගෙන් ඔයාට ඒක හඳුනගන්න පුළුවන්. එහෙම කියලා අර අපි හැමෝගම අඩුපාඩු තියෙනවානේ. ඉතින් එයාගෙත් ඉතින් ඒ තියෙන අඩුපාඩු ඉතින් අපි හැමෝම සර්ව සම්පූර්ණ නෑ. අපි හැමෝම සර්ව සම්පූර්ණ නැති හින්දානේ ඉතින් අපි එහෙම කියන්නේ. ඉතින් මෙයාගෙත් ඒ වගේ පොඩි අඩුපාඩු කිහිපයක් තියෙනවා. හැබැයි හරි හොඳයි. ඉතින් මොකනේ එයා විසින්ම උපයගෙන යන ගමනක් මේක. ඉතින් ඒක ගොඩක් ශක්තිමත් ගමනක්. ඒ වගේම අර තීන්දුව తీරන ගනිද්දි හරි ස්ථාවරයි. ඒ කියන්නේ ගොඩක් දුරට තීරණය හෝ තීන්දුව ගද්දි ගොඩක් ඒ ගැන හොයලා බැලීමක් කරනවා. සහ ඒ තීන්දුව ගත්තට පස්සේ වෙනස් කරන්න බොහොම අකමැති. මොකද ඒ ගැන ගොඩක් සොයා බැලීමකින් ආයේ දේවල් තීරණය කරන්න. එතකොට ඒ වගේ දෙයක් යා ලේසියකට වෙනස් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් එකකින් කියන්නේ දැඩි තීරණ තීන්දුව ගන්නවා කියලා. නමුත් එයාගේ අර සොයා බැලිල්ල තුල ගොඩ දෙනෙක්ට හොඳ දේවල් ලැබිලා තියෙනවා. සමහරට පවුල වෙන්න පුළුවන්. ආයතනයක් කරනවානේ ආයතනේ ඉන්න අය වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් ලොකු ගමනක් සැලසුම් කරලා තියෙන කෙනෙක් මෙයා. හැබැයි සාමාන්‍ය කෙනෙකුට වඩා ධනයකට මෙයා හිමිකම් කියනවා වෙන්න පුළුවන්. ඉතින් එයා එහෙම කෙනෙක් ඔහු හෝ ඇය. ඉතින් ඔන්න ඔයා කවදා හරි කෙනෙක් තෝරගන්නවා නම් දෙවෙනි කාඩ් එක තෝරන ඔයා මේ ඔහුගේ හෝ ඇයගේ ඔයා විසින් දැනගත යුතු දේවල් කියලා තමයි ඔන්න දිව්‍යමය ශක්තියින් පණිවිඩ දෙන්නේ. ඉතින් එයා එහෙමයි ජීවත් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉවසීම කියන එක තුල ගොඩක් දේවල් අපිට පුළුවන් කාලය ඉවසීම අපේ බුද්ධිමත්භාවය බුද්ධි මට්ටම් එක්ක ඉදිරියට යන්න. ඉතින් මෙහෙම කෙනෙක් එක ජීවත් වෙන්න පුළුවන්. බය වෙන්න එපා. අනාගතයේ සුරක්ෂිතයි. ඉතින් ඔබ හොඳ නම් බය වෙන්න එපා. ඔබට හොඳ විදිහට ඒ දේවල් සිද්ධ වෙනවා. හරි. ඉතින් ඔයාටත් දිව්‍යමය ශක්තියින්ගේ ආශිර්වාදය ලැබිලා ඒ ජීවිතවල කටයුතු සරල ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ. ඉතින් දෙවියන්ගේ ආශිර්වාදයත් ඔබට ලැබුණා. හරි. අපි යමු තුන්වෙනි කාඩ් පතට. තේරුවද තුන්වෙනි කාඩ් පත? අපි බලමුද? තියෙන්නේ ඔන්න තුන්වෙනි කාඩ් පත තෝරපු ඔයාට මෙන්න මෙහෙම පණිවිඩයක් තියෙනවා. ඉතින් ඔයා අනාගතේ විවාහ වෙන්න යන කෙනා සහකරුවෝ සහකාරී මෙයාටත් මෙයා විසින්ම රැස් කරගත් ධනයක් තියෙන්න ඕනේ. හරිද? එහෙම පණිවිඩයක් තියෙනවා. ඉතින් රැස් කරගත් ධනයක් යාන වාහන ඉතින් ඉදුම් හිටුම් නිවාස ඒ වගේ දේවල් වලින් මෙයාටත් අඩුවක් නෑ කියලා තමයි දැනෙන්නේ. හැබැයි මේක සමහර විට විශේෂ කණ්ඩායමකට වෙන්න පුළුවන්. මොකද තව පණිවිඩයක් තියෙනවා. සමහර විට ඒ වගේ ලොකු කෙනෙක් යටතේ ඔයා විවාහ වෙන්න යන කෙනා පොඩි ඒ කියන්නේ අපි සාමාන්‍ය සේවකයෙක් විදිහට රැකියාවක් කරන කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. මෙතන කියවීම් දෙකක් යනවා. ඒ කියන්නේ දෙකොටසක්. එතකොට සමහර විට ටිකක් ඉහළ පැලැන්තිය කෙනෙක් සහ යම් තාක් දුරකට ඒ වගේ කෙනෙක් යටතේ රැකියාවක් කරන කෙනෙක්. හරිද? හැබැයි ගතිගුණ ගත්තොත් ඒ දේවල් වල සමානකම් තියෙනවා. ඒකයි ඉදිරි කියවීම. ගතිගුණ ගත්තොත් එහෙම මෙයා නම් ටිකක් දැඩි තීරණ ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න. ඔයාගේ එහෙමද? දැඩි තීරණ ගන්නවා කියලා අර වගේ හිත රිදෙන විදියට එහෙමනම් නැති වෙයි. හැබැයි පොඩි කේන්ති යන ගතියකුත් පෙන්නනවා.
ඉවසීම ටිකක් ප්‍රගුණ කරන්න ඕනි මෙන්න මෙයා වගේ කෙනෙක් එක්ක ඉන්නවා නම් කියලාත් පණිවිඩයක් එනවා. ඒ වගේම ඉදිරියේ යම් යම් බාධා කිහිපයක් පෙන්නනවා. ගොඩක් දුරට මෙයාගේ රැකියාව අවස්ථාවත් එක්ක වෙන්න පුළුවන්. මෙයා කරන රැකියාව අවස්ථාව. එතකොට දෙපිරිසටම අදාළ වෙනවා එතනදී නම්. ඒකට හේතුව විදිහට දැන් පණිවිඩ එන්නේ මෙයාගේ මේ යම් යම් තීරණවල යම් නොගැලපීම් තත්ත්වයක් එන්න පුළුවන් ඉදිරි කාලය තුල. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඔබ තෝරගෙන ඉන්නවා නම් එහෙම කෙනෙක් රැකියාවට අදාළ යම් යම් තීන්දුව తీරන ගනිද්දී ඉදිරි කාලය තුල බොහොම කල්පනාවෙන් ඒ දේවල් කරන්න. සමහර විට මේක ඉදිරි මාස ගණනාවක් සඳහා වළංගු වෙන නිසා ඉතින් ඉදිරි මාස කිහිපය ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමක් කරන්න බොහොම ඉවසීමෙන් සහ ඔය තීන්දුව අර එක විදිහ එකපාර ගන්න නැතුව සමහර විට අපි සමහර තීන්දුව తీරන ගන්නවා අපි කාගෙන්වත් අහන්නේ නැහනේ. මම තමයි හරි. එහෙම දේවල් තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා. සමහර විට කේන්තියාවක් වෙන්න පුළුවන්. සමහර විට කාටවත් අපි කියන්නේ සෙකන්ඩ් වෙන්න කැමති නැහැ කියලා. එහෙම අවස්ථාවක් වෙන්න පුළුවන්. සමහර විට අපිට අර කර කියා ගන්න දෙයක් නැතුව අපි ඒ වෙලාවේ තීන්දුවක් ගත්තා වෙන්න පුළුවන්. ඉතින් ওই වගේ තත්ත්ව ඔහුට හෝ ඇයට ඇති වෙන්න පුළුවන්. ඒ වුණත් මොනවා යම් හෝ අවස්ථාවක් ඔය සම්බන්ධයෙන් ඇති වුණොත් මතක තියාගන්න. ඉදිරි දවස් කිහිපේ වගේම ඉදිරි ජීවිත කාලය වුණත් ඉවසීම කියන එක ජීවිතයට අත්‍යවශ්‍යයි. තීන්දුව తీරන ගැනීමේදී සාමූහිකත්වය කියන එක පුදුමාකාර තරම් වටිනවා. ඒක තමයි වැදගත්ම කාරණාව. ඉතින් ජීවිතය ගත්තත් කරන කියන කටයුතු සියල්ල ගත්තත් ඉවසීම කියන එක පුදුමාකාර තරම් වටිනවා කියන එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ඔහුට හෝ ඇයට. ඉතින් ඒ දේවල් ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් ඉදිරියට යන්න හදන ලොකු ගමනක් තියෙනවා මෙයා. ඉතින් ඉදිරියට යන්න පුළුවන්. හැබැයි එයා ටිකක් අර කේන්ති ගන්න එක තමයි ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ. දැන් අනිත් කාරණාව තමයි මෙයා ඇසුරු කරන අය ගත්තත් අර එහෙම අය තමයි වැඩිපුර ආශ්‍රය කරන්නේ. ඉතින් ආදරය කරන අය එක බොහොම ලෙන්ගතුයි. හැබැයි අර එයාගේ පුරුද්ද යම් යම් තැන්වලදී ඉස්මතු වීමක් වෙන නිසා අර පෞද්ගලික ජීවිතයට යම් තාක් දුරකට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි එයා රැකියාව අවස්ථාවට ගොඩක් දුරට මුල් තැන දෙනවා. මොකද එයාගේ විශ්වාසය තියෙන රැකියාව නිසා තමයි හැමදේම එයාට බැලන්ස් කරගෙන යන්න පුළුවන් වෙන්නේ කියන එක එයාගේ ඔළුවේ අර ලොකුවට රැඳිලා තියෙනවා. අනේ කියන කටයුතුත් එක්ක තමයි මෙයාගේ මේ කතාව ඉදිරියට යන්නේ. ඉතින් කොහොම වෙතත් මං කියවනේ මෙයා දැඩි තීරණ ගන්න පුළුවන් කෙනෙක් කියලා. ඉතින් ඔයාට පුළුවන් ඒ தත්ත්වය අඩු කරන්න. ඉතින් ආදරේ කියන කාරණාව ඉස්සරහා අපි දන්නවනේ රජවරුණත් දන ගහනවා, දන නමනවා. ඉතින් ආදරේ තරම් ප්‍රබල අවියක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ආදරේ පාවිච්චි කරන්න කියලා ඔන්න දෙවියන් පණිවිඩ දෙනවා. ඉතින් එහෙම කෙනෙක් ඉස්සරහා ඔයාට ආදරය තුලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ආදරණීය වචන වලින් මිනිස්සෙගේ හිත නිවන්න පුළුවන්. ආදරණීය වචනයක් කියලා කියන්නේ සමහර විට මිනිස්සෙක්ට ජීවිත කාලේ මේ වගේ වචනයක් අහන්න ලැබුණා නම් ඒක මිනිස්සයාට කොච්චර වටිනවද? සමහර විට අපි දන්නේ නැති වෙන්න පුළුවන්නේ. මේ වගේ අයට සමහර විට මේ එයාලගේ අතීතය තුළ ළමා කාලය තුළ වෙලා තියෙන බලපෑම්, එතකොට යම් යම් අයගෙන් ලැබිලා තියෙන තාඩන පීඩන වගේ දේවල් උනත් බලපාල තියෙන්න පුළුවන්. එයාලගේ ඒ වගේ රළු ගති වලට. හැබැයි ඒ දේවල් වෙනස් කරන්න පුළුවන්. වෙනස් කිරීමේ හැකියාව තියෙන මම කිව්වා වගේම ආදරය කියන්නේ හොඳ ඔසුවක්. ඉතින් ඒ දේ පාවිච්චි කරන්න අනිවාර්යෙන් ජීවිතේ හොඳ දේවල් හොඳ විදියට වෙනස් කරගන්න පුළුවන්. එතකොට ජීවිතේ නරක දෙයක් වුණත් අභියෝගයක්නේ. ඒ දේ වුණත් හොඳම විදියට වෙනස් කරගන්න පුළුවන්. අපි හිතන්නේ නැති තැන්වල හිතන්නේ නැති විදිහේ ප්‍රතිහාර නිර්මාණය වෙනවා. විශ්වාසය කියන එක බලවත් අවියක්. ඒ විශ්වාසය කියන අවිය බලවත් කරගන්න. ඉතින් ආදරේ පාවිච්චි කරන්න. ආටත් දෙවියන්ගේ ආශිර්වාදය එක්ක ලොකු ගමනක් යන්න පුළුවන්. ඔයාලටත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඉතින් හැමදාමත් වගේ ඔයාලට මගේ කියවීම් වලින් මඟ පෙන්වීම ලබා ගන්නවට ගොඩාක්ම ස්තුතියි.